සුරංග ඒ කේන්දරය තමයි මේ බලන්න හදන්නේ. 72 සැප්තැම්බර් 25 11:16ට උපන්න වෘශ්චික ලග්නයේ ඉපදලා තියෙන්නේ. මේ කේන්ද්‍රය මේ කාලේ කොහොමද කියලා තමයි පරීක්ෂා කරලා බලන්නේ. කේන්ද්‍රයක් බලනකොට ගත වෙන මේ කාලේ ගෝචරය අනුව මෙයාට කොහොම තත්ත්වයක්ද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට සෙනසුරුගේ ඒ රාෂ්ටක වගේ අපල වගේ අපල දරුණු අපල තියෙනවද කියලා බලන්න පුළුවන්. ගත වෙන මහා දශාව අනුව මේ කාලේ කොහොමද කියලා බලන්න පුළුවන්. ගත වෙන අතුරු දශාව අනුව මේ ගත වෙන කාලේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් මෙහෙම බලනකොට මේ බලන හැම එකකින්ම නරක කියවෙනවා නම් ඊටාම නරක කාලයක් විදිහට තේරුම් ගන්න ඕන. බලන හැම විදිහටම හොඳම කියවෙනවා නම් එන හොඳම කාලයක් කියලා තේරුම් ගන්න ඕන. දැන් මුලින් බලමු මේ කේන්දරේ සෙනසුරේ ගෝචරය කොහොමද කියලා බලුවොත් සෙනසුරු ග්‍රහය ගෝචරයෙන් වෘශ්චික ලග්නයට පස්වැන්නේ ඉන්නේ. පස්වැන්නේ යන්නේ මීන රාශිය. ඒතර මේ කේන්ද්‍රයට පස්වැන්නට මීන රාශියට සෙනසුරු ඇවිල්ලා තියෙනවා කියන්නේ උප්පත්තියේදී චන්ද්‍රය ඉන්නේ 6. උප්පත්තියේදී චන්ද්‍රය 6 නිසා පස්වැන්නට සෙනසුර ආවහම එයාට සෙනසුරුගේ ජම්ම ඊරාෂ්ටක අපලේ ලැබලා තියනවා කියලා පෙන්වුම් කරනවා. එහෙනම් මුලින්ම බැලුව ගෑම සෙනසුරුගේ ගෝචරය බලපුවාම සෙනසුරුගේ ඊරාෂ්ටක අපලයක් ලැබලා තියනවා කියලා තමයි කියන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ සෙනසුරුගේ ඊරාෂ්ටක අපලයක් කියන්නේ ඉතින් වෙලාව බලපුවාම ඊරාෂ්ටක අපලයක් කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් වැඩි නරකම උපරිම නරක තියෙන එක. මොකද සෙනසුරුගේ ඊරාෂ්ටක අපලයක් කාලෙදී ජීවිතයට හානියක්, මාර්ගයක්, මරණයක් වගේ දෙයක් නත් සිද්ධ වෙන්න තරම් ඉඩකඩ තියෙන ඊටාම නරක අසුබ කාලයක් විදිහට තේරුම් ගන්න ඕන. පරිස්සම් වෙන්න ඕන. කල්පනා කරන්න ඕන, දුරදිග බලන්න ඕන. මේ කාලේ උත්සාහ කරන්න ඕනේ දියුණු වෙන්න නෙමෙයි, ජීවිතේ බේරගන්න. පණ බේරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ මේ වගේ නරක කාලයක. මේ වගේ කාලෙක මෙච්චර කල් කරගන්න බැරි වෙච්ච ලොකු පිමිපයින්ද දියුණු වෙන්න හදනවා කියන්නේ ඒක අර තවත් අමාරු වටින්න ඉඩක්කඩක් තියෙන විදිහ තමයි කියන්න මතක් කරන්න ඕනේ. තමන් මෙච්චර කල් කරන් ආව නම් මොන හරි වැඩ ටිකක් අවුරුදු ගාණක් රස්සාවක් කර හිටියනම් ඒ රස්සාවත් නැති වෙන කාලයක් තමයි මේ. ඉතින් මේ වගේ කාලෙක අලුතෙන් රස්සාවල් පටන් ගන්නවා කියන එක ඉතින් කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් තමයි බොහෝ විට. මොකද අවුරුදු ගාණක් කර හිටපු රස්සාවත් අසාර්ථක වෙන එකී අලුතෙන් රස්සාවක් කරනවා කියන්නේ කොච්චර අමාරුද කියලා කල්පනා කරන්න ඕන. ඉතින් මෙච්චර කල් මොන හරි වැඩක් කර හිටියනම් රස්සාවක් කර හිටියනම් ඒක කරගෙන යන්න උත්සාහ කරන්න උනන්දු වෙන්න ඕන. ගොඩක් වෙලාවට ඒකත් කරගන්න බැරුව ඒකිනුත් දොට්ට දාලා හරි නැත්නම් ඒක Tamanට එපා වෙලා Taman අස්සෙලා හරි වැඩේ වණ කරගන්න වැඩේ අමාරු වැටෙන විදියට ජීවිතයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන විදිහේ ගොඩක් මෝඩ තීරණ ගන්න. කියන්නේ රස්සාවෙන් අස් වෙනවා වගේ කර හිටපු දේවල් වලින් අයින් වෙනවා වගේ මෝඩ වැඩ කරන කාලයක් විදිහට තමයි මේ කාලේ හඳුන්වන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ අපල කාලයක අලුතෙන් ව්‍යාපාරයක් හරි මොකක් හරි පටන් ගන්නවා කියන්නේ ඉතින් වැඩේ කුරුවල් වෙලා අපලේ බලපාල සෑහෙන ඉදිරියට ගිහලා තමයි මතක් කරන්න ඕනේ. ඉතින් හොඳ නැති කාලයක් මේ වගේ අපල කාලයකට සාන්ති කර්මයක් කරන්න ඕන. සෙන්සුරුගේ රාෂ්ට්‍රකප්පල වලට
එක ක්‍රමයක් තමයි යන්ත්‍රයක් හදලා ජීවම් කරලා පැලඳ ගන්න පුළුවන්. සනිමෘත්තුංජය, විෂ්ණු ආගෝරය, මාතාංගීශ්වරී වගේ යන්ත්‍ර තියෙනවා සෙන්සුරුගේ රාෂ්ට්‍ර කපලට පාවිච්චි කරන. නැත්තම් අපල වලට යන්ත්‍ර හදන කෙනෙක් සෙන්සුරුගේ අපලයක් තියනවා කිව්වම සෙන්සුරුගේ ඊරාෂ්ට්‍ර කපලයක් කියලා කියන්න ඕන ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියනවා මට එනම් මේ යන්ත්‍රයක් හදලා දෙන්න. එහෙම කියන යන්ත්‍රයක් හරි සෙන්සුරුගේ ඊරාෂ්ට්‍ර කපලට ගැලපෙන යන්ත්‍රයක් හදන කෙනෙකුට කියලා හදලා පාවිච්චි කරන්න. මේ වගේ සාන්ති කර්මයක් කරගන්න එක අවශ්‍යයි මේ වගේ වෙලාවක. නැත්තම් සෙත් කවියක් කියන්න පුළුවන්. මේ වගේ අපලයක් ආපම සෙත් කවියක් කියන්න පුළුවන්. කතරම දෙවියන්ට කියන සෙත් කවිය අපි හදලා දෙනවා. අපිට කිව්වොත් සෙත් කවියක් හදලා දෙන්න පුළුවන්. අපල කාලි වෙරණකම් අවුරුදු ගාණක් ඒ සෙත් කවිය කියන්න තියෙනවා. යන්ත්‍රයක් දැම්මත් ඒ අවුරුදු ගාණ බලඳගෙන ඉන්න ඕන. ඉතින් මේ යන්ත්‍රයක් දාන එක හරි සෙත් කවියක් කියන කාර්ය කියන දෙකෙන් එකක් තමයි මේ වගේ රාෂ්ට්‍ර කපලයට කරන්න ඕනේ. තව පොඩි පොඩි අපල වලට කරන සාන්ති කර්ම කරනවා. ඒවා කරාට කමක් නැහැ. හැබැයි මේ වගේ දෙයක් මේ දෙකෙන් එකක් කරන්න ඕනේ. ඊට අමතරව තව මොනවත් කරාට කමක් නැහැ. එතකොට මේ අපලේ කාලය ඉදිරියට බලුවොත් දැන් පටන් අරගෙන මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙ වගේ තමයි මේ අපලේ පටන් ගත්තේ. 2025 අප්‍රේල් මාසෙ තමයි පටන් ගත්තේ. එතකොට මේක අවුරුදු 7මාරක අපලයක්. සෙන්සුරුගේ ජම්මේ රාෂ්ට්‍ර කපලේ අවුරුදු 7මාරක්. ඉතින් දීර්ඝ කාලයක් තියෙනවා. ඒ නිසා මේක ලේසි නෑ. ටික දවසින් මාස කිහිපයකින් අවුරුද්දකින් දෙකකින් ඉවරන එකක් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. ජම්මේ රාෂ්ට්‍ර කපලේ අවුරුදු 7මාරක් තියෙනවා. ඒකෙන් අවුරුද්දක්වත් තව ගෙවිලා නෑ. ඒකෙන් පස්සේ තවත් ගැටලුවක් තියෙනවා. ලග්න අෂ්ටමේ රාෂ්ට්‍ර කපලයක් පටන් ගන්නවා. අර අවුරුදු 7මාර ඉවර වුණාම තව ලග්න අෂ්ටම අවුරුදු 2මාරක ඒ රාෂ්ට්‍ර කපලයක් ලැබෙනවා. ඒතකොට ඔක්කොම මේ අපල කාලේ අවුරුදු 10ක අපලයක් සම්පූර්ණ වශයෙන් ගත්තාම අවුරුදු 10ක අපලයක්. ඉතින් ඒ නිසා අවුරුදු 10ක අපල කාලයකින් පළවෙනි අවුරුද්දවත් තව අවසන් වෙලා නැහැ. තව සෑහෙන කාලයක් දීර්ඝ නරක කාලයක් මේ ආරම්භය විතරයි. ඉතින් මේ කාලේ බොහොම පරිස්සමට යන්න ඕන කාලයක්. බලාපොරොත්තු වෙන දියුණුව මේ කාලේ ලබා ගන්න අමාරුයි. මේ කාලේ දියුණුවක් ලබනවා නම් ඊටාම කල්පනාකාරීව මොලේ පාවිච්චි කරලා කලබල වෙන්නේ නැතිව මෝඩ තීරණ ගන්න නැතුව කරොත් තමයි. නැත්තම් බොහෝ වෙලාවට මේ වගේ කාලෙක එක්කෝ තියෙන දියුණුවක් නැති වෙලා එන්න පිරිනව බොහෝ වෙලාවට දියුණුවේ ගිහිල්ලා කරන වැඩ නිසා සමහරට අමාරු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මොනවා වුණත් කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේ වගේ කාලෙක වෙන්න තියෙන නරකම එක තමයි මරණය. මැරෙන්න වුණත් දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික අවුල් ඇති වෙන්න පුළුවන් මේ වගේ කාලෙක. ඒ නිසා මොනවා වුණත් කලබල වෙන්න ඕනේ නැහැ. මැරුණේ නැත්තම් මැරෙන්න තරමට හානියක් වුණේ නැත්තම් ලොකු විනාශයකට මුහුණ දුන්නේ නැත්තම් සතුටු වෙන්න ඕන. අනිත් මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ ජීවත් වෙලා ඉන්න නිසා. ඒ නිසා ප්‍රශ්න ගැටලු තිබුණට හිත හදාගෙන මේ වගේ නරක කාලයකට බොහොම කල්පනාකාරීව ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ මේ වගේ නරක කාලෙක. ගැට ගහගෙන ජීවිතේ සාමාන්‍ය මට්ටමට මේ නරක කාලේ ගත කරන්න උත්සාහ කරන්න ඕන. ලොකු බලාපොරොත්තු නැතුව. ඒතකොට මේ වගේ කාලට ඔය බණ අහන එක, සිල් ගන්න එක, ආගමට දහමට ලැබි වෙලා බොහොම නිෂ්කලංකව අල්පේච්ඡ ජීවිතයක් ගත කරන එක හොඳයි මේ වගේ නරක කාලයකට. ඒ වගේ ආගමට දහමට නැඹුරු වෙලා ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න කල්පනා කරන්න ඕන. ලොකු බලාපොරොත්තු ලොකු ආසාවල් මෙච්චර කල කරගන්න බැරි වෙච්චව කරගන්න දඟලන්න හොඳ කාලයක් නෙමෙයි. ඉතින් ඒ වගේම තව බැලුවොත් එහෙම රාහුගේ කේතුගේ ගෝචරය බලපුවාම රාහුගේ ගෝචරයෙන් 4 වෙනි යනවා.
කේතු ගෝචරයෙන් 10 වෙන්න යනවා. රාහුගේ කේතුයේ ගෝචරය ගත්තාම රාහු 10 වෙන්න ඉන්න එක රාහු 4 වෙන්න ඉන්න එක රාහු 4 කේතු 10. රාහු 4 ඉන්න එක ශරීරයේ උෂ්ණ වලින් හැදෙන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිතුන දේ හදිස්සියේ කලබලේ කරන්න බලනවා. දුරදිග බලන්නේ නැහැ. වැඩිපුරම ගෙදරට වෙලා ඉන්න කල්පනා කරන්නේ නැහැ. කොහේ හරි යන්න හිතෙනවා. ඒ වගේම රැවටිලි වලට අහු වෙනවා. රැවටීම් වලට අහු වෙන කාලයක්. නෑදෑයන්ගෙන් වෙන් කරනවා. ගෙදරින් ඈත් වෙනවා වගේ. ඉරකඩම් වගේ සම්බන්ධ පැටලෙල ඇති කරනවා. යාන වාහන තියෙනවා නම් ඒවල ප්‍රශ්න ඇති කරනවා. මුදල් දේපල වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ රාහුගේ ගෝචරය තරම් හොඳ නැහැ. කේතුගේ ගෝචරය 10 වෙනි කේතු යනකොට කලබල සහිත වැඩවලට කැමති නැති කාලයක්. මහාන්සිලා කරන වැඩවලට කැමති නැති කාලයක්. ධන යොදා කරන වැඩවලින් තරමක් ලාභ ලබන්න පුළුවන්. එකතැනට වෙලා කරන වැඩවලින් සතුට වෙන්න පුළුවන් කාලයක්. රැකිරක්ෂා කේතුවේ ගෝචරය යන රැකිරක්ෂා නැති කරන කාලයක්. රැකියාවලින් දිනුවක් ලැබෙන්නේ ඊටාම හිමීටයි. තමන්ගේ දිනුවට බාධා වෙනසේ අන්‍යයන් වැඩ කරනවා. රෝග ඇති වෙනවා. හන්දිපත් රෝග ඇති වෙනවා. කකුල් වල රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි රාහුගේ කේතුවේ ගෝචරය. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ලැබෙන්න. මේ රාහුගේ කේතුවේ ගෝචරය තව රාහු සම්පූර්ණ රාශිය අවුරුදු 1කමාරක් ඉන්න. තව මාස 9ක් විතර මේ ගෝචරය. දැන් මාස 9ක් තිස්සේ මේ ගෝචරය මෙහෙම තිබුණේ. තව ඉදිරියටත් මේ தත්ත්වය තව මාස 9ක් විතර තියෙනවා මේ රාහුගේ කේතුවේ ගෝචරය. ඊට පස්සේ බැලුවොත් කේතුවේ මේ ගුරුගේ ගෝචරය ගත්තොත් ගුරු 8 වෙන්නේ ඉන්නේ. ගුරු 8 වෙන්නේ ඉන්නකොට කොහොමද බැලුවොත් එහෙම ගුරුගේ ගෝචරය 8 වෙන්න කියන්නේ මාරක ස්ථානේ. ගුරු ඉන්න තැන ඊතර හොඳ නැහැ. ගුරු සාමාන්‍ය කරාසික අවුරුද්දක් විතර ඉන්නවා. ගුරු 8 වෙන්න ඉන්න එක වැඩිහිටියන්ගෙන් මලවුන්ගෙන් යම් කිසි දෙයක් ලැබුණොත් තමයි ඉතින්. මොනාරි විවාහයෙන් හරි නැත්නම් මලවුන්ගෙන් හරි ඒ වගේ දේ අමුතු දෙයක් ලැබෙනවා නම් එහෙම ලැබීමක් ඇති කරන්න ඉඩ තියෙනවා. පියා ඉන්නවා නම් පියාට හොඳ නැහැ. තාත්තට ඒතර හොඳ කාලයක් නෙමෙයි. කල්ලල්ලන උණ වගේ ඇති වෙන්න පුළුවන්. සීමාව ඉක්මවලා මොනවා හරි දෙයක් කරන්න සිද්ධ වෙන කාලයක්. සීමාව ඉක්මවලා කරන දේවල් කරලා අමාරුවට එන්න තියෙනවා. මේ කාලේ මාර්ගය දෙන්න පුළුවන්. එකම යහපත මරණය දුක නැති තත්ත්වයක් වෙන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරේ රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ ගෝචරය ගත්තාම ওই වගේ තත්ත්වයක් තමයි කේන්ද්‍රෙ පෙන්වන්න කරන්නේ. අපි ගත කරන දසාව මොකක්ද කියලා බලුවොත් ගත කරන්නේ දසාව රාහුගේ මහා දසාව තමයි ගත කරන්නේ. 2018 නොවැම්බර් 17 ඉඳලා 2036 නොවැම්බර් 16 දක්වා රාහු මහා දසාව ගත කරන්නේ. රාහු උප්පත්ති දෙකේ ඉන්නේ. රාහු දෙවැන්නේ ඉන්න එකත් ටිකක් හොඳම අධික. රාහු දෙවැන්නේ ඉන්න එක ධනෙට හොඳ නැහැ. රාහු උප්පත්ති දෙකේ ඉන්න එක කතා කරන වචන නරක වෙන්න පුළුවන්. කතාවෙන් දක්ෂකමින් කතා කරලා කට ගහලා තමන්ගේ දියුණුව හදා ගන්නත් පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒ වගේ කතාවල් නිසාම ගොඩක් අය අමනාප වෙන්න පුළුවන්. කතාව නිසා අනිත් අය හිතට දෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, තරහකාරී වෙන්න පුළුවන්. වගේම කට නිසා දියුණු වෙන්න පුළුවන් වගේම කට නිසා ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. උප්පත්තියේදී රාහු දෙවැන්නේ ඉන්න නිසා. ඒක ධනෙට එච්චර හොඳ නැහැ. සකසුරුවන්කම අඩු වෙනවා. වීදම් වැඩි වෙනවා. අතට මුදල් ලැබෙන්න ඉස්සෙල්ලා ඒක වීදම් වෙනවා. ඉතින් මුදල් අතින් මේ රාහු දෙවැන්නේ උප්පත්තියේදී ඉන්න එක මුදල් අතින් පිරිහීමක්. මුදල්
ඉතුරු කරගන්න අමාරු කරන එකක්. මුදල් වලින් කරදර වෙන එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තියුණු වචන නිසා ඒවා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වචන වල තියෙන තියුණුකම නිසා විවාහයටත් ඒක බලපාන්න පුළුවන්. ඔය කතික දක්ෂතාවය ඇති ගන්න පුළුවන් නීතිඥයෙකුට වගේ හොඳයි. නීතිඥ වලේ නැත්තම් කට ගහගෙන දිනන වැඩවලට එහෙම ඒ වගේ රැකියාවක් කරනවා නම් කතා කරන එක මුල්ලට එන කතාවෙන් දක්ෂකම පාවිච්චි වෙන වෘත්තියක් කරනවා නම් ඒකෙන් දිවෙන්නට පුළුවන්. නැත්තම් කාගේ හැටි යටතේ වැඩ කරනවා නම් එයාලා එක කට ගහගෙන ගිහිල්ලා එකට කියලා රස්සාවක් නැති වෙන්න පුළුවන්. කටෙන් වැඩ ගන්නවා නම් ඒක හොඳයි. නැත්තම් කට නිසා ගැටලු මත වෙන්න පුළුවන්. එතකොට මේ රාහුගේ මහදශාව ගත කරන්න තියෙනවා 2036 නොවැම්බර් 16 දක්වා. එතකොට රාහුගේ මහදශාව කොහොමද කියලා බැලුවොත් සාමාන්‍ය රාහු කියන්නේ ඔළුව නැහැ කියලා. රාහුගේ දශාව කියන්නේ ඔළුව නැති කෙනෙක්ගේ දශාවක් වගේ. මොළේ නැති, ඔළුව නැති, මොළේ පාවිච්චි කරන්නේ නැති කාලයක් කියලා තමයි ඒ කියන්නේ පෙන්눔 කරන්නේ. මේ රාහුගේ මහදශාව වැඩි දුරදිග බලන්න බැරි. ඥානවන්තකම අඩු වෙන මොළේ පාවිච්චි කරන අඩු වෙන වගේ කාලයක් විදිහටම සලකන්නේ. ඇවිදිලි අධික වෙන කාලයක්. නොයේ ගමන් බිම යන්න සිද්ධ වෙන ඇවිදිලි අධික වෙන එක තැනකට වෙලා ඉන්න බැරි කරන කාලයක්. සී කල්පනාව මදි වෙන කාලයක්. කල්පනාව මදි වෙනවා නිකන් අමතක වෙන දේවල් හොඳ නරක බලන ගතිය අඩු වෙනවා. අනිත් අයගේ අවවාද අනුශාසනා ගණන් ගන්න ගතිය අඩු වෙනවා. ආහාර උනත් රසගුණ බලන්නේ නැතුව ගන්න කාලයක්. ගොළුවෙකු බිහිරෙකු පිස්සෙකු වගේ ඉබාගාතේ ඇවිදින සේ ගත කරන කාලයක්. හිස කුඩිච්ච දාන මොලේ ඔළුවේ අමාරු හැදෙන කාලයක්. මානසික රෝග වගේ ඇති වෙන්න පුළුවන් කාලයක්. මානසික ડિප්‍රෙෂන් එක, ස්ට්‍රෙස් එක, මානසික ආතතිය, මානසික රෝග වගේ තියෙන අන්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ සලකන්නේ. ඔළුවට තෙල් ටිකක් දාලා ඔළුවට හිස කුඩිච්චයක් වගේ දාලා ඔළුව ටිකක් කූල් එකේ තියාගන්න හොඳයි. නැත්නම් ඔළුවට සෑහෙන හානි වෙන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ සලකන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕන. මානසික තත්ත්වය යහපත් විදිහට තියාගන්න කල්පනා කරන්න ඕන. ඒක අර මුලින්ම කිව්වේ අර ඒක ගැලපෙනවා. සිල් ගන්න බණ අහන නිකන් උඩ නිස්කලංකව ඉන්න උත්සාහ කරන්න ඕන. ඉගෙනීමට ඒ තරම් හොඳ නෑ. දැනුම දිනු කරන්න එච්චර හොඳ නෑ. ඔය බාහිර කටයුතු වල දඟලන වගේ දුවන පයින් වැඩ කටයුතු කරන ගමන් වැඩි වෙන එක් විදියට එක තැනට වෙලා මේ රාහුගේ දශාවේදී එක තැනකට වෙලා ඔහි ඉන්න එක අමාරු කරනවා. මොකක් හරි කරන දේ රැකියාව එක තැනකට වෙලා ඉන්නයක් නැතුව ටිකක් ගමන් බිමන් යෙදෙන එක තැන ඉන්නේ නැතුව බොහොම ගමන් බිමන් යන විදිහ එකක් වෙනවා නම් හොඳයි. ඉතින් ඔය මෝටර් සයිකල් වගේ ඒව ගමන් හොඳ නැහැ. එහෙම යන්න හොඳයි ගුවට මේ රාහුගේ දශාවේ ඒවා හයිකින් යන්න හිතනවා, වේගෙන් යන්න හිතනවා, අනුතුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ බැලුවොත් ගතන අතුරු දශාව මොකක්ද කියලා. රාහුගේ මොන අතුරු දශාවද? රාහුගේ සෙන්සුරු අතුරු දශාව යන්නේ 2023 දෙසැම්බර් 22 ඉඳලා 2026 10 දක්වා රාහුගේ සෙන්සුරු අතුරු දශාව යන්නේ. සෙන්සුරුගේ රාෂ්ට්‍ර කපලයක් තියෙනවා. සෙන්සුරුගේ අතුරු දශාවක් තියෙනවා. දෙකම හොඳ නැහැ. රාහුගේ සෙන්සුරු අතුරු දශාව කියන්නේ නොයෙක් දුක් කරදරවලට මුහුණ දෙන්න සිත් වෙන කාලයක්. හතුරු ඇති වෙන කාලයක්. නඩුහබ වගේ දේවල් වලට යොමු වෙන්නත් ඒ වගේ නඩුහබ වලින් පරදින්න සිත් වෙන කාලයක්. කල් පවතින දුක් විඳින රෝග හැදෙන කාලයක්. හිත දුකෙන් පිරෙනවා. මානසික රෝග හැදෙන වගේ නරකම කාලයක්. නරකට හිටියොත් වැඩේ නරක කරගත්තොත් ජීවිතයට ප්‍රශ්න ගැටලු වැඩි හැදෙන කාලයක්. හැමේ රෝග තුවාල නඩුව වගේ දේවල් ඇති කරන කාලයක්.
හදිසි තුවාල ඇටබිඳීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේ බලපුවාම ඒ අතුරුදසාවත් ඒ තරම් හොඳ නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ රාහුගේ සෙන්සුරු අතුරුදසාව ඒ විදිහට හොඳ අතුරුදසාවක් නෙමෙයි. ඊට පස්සේ 2026 10 වෙනි මාසේ 30න් පස්සේ මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 30න් පස්සේ 2029 5 වෙනි මාසේ 15 දක්වා රාහුගේ බුධ අතුරුදසාව යන්නේ. රාහුගේ බුධ අතුරුදසාව සාමාන්‍යයෙන් මේ ගත කරන අතුරුදසාවට හොඳයි. සුබ ඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ව්‍යාපාර වලින් ලාභ ලබන තත්ත්වයක්, තත්ත්වයේ උසස් වීම, විභාග වලින් සමත් වීම, තනතුරු වගේ දේවල් ලැබීම, ගරුණම්බු ලැබීම, දියුණුව පිණිස ගමන් යෙදෙන වගේ මාමලාගෙන් ලාභ ලැබෙන හොඳ කාලයක් විදිහට සලකන්න පුළුවන් කාලයක් තමයි මේ රාහුගේ බුධ අතුරුදසාව. හැබැයි ඒ අතරම කියනවා රාහුගේ බුධ අතුරුදසාවේ නරකට හිටියොත් වැඩේ අවුල් කරගත්තොත් දැන් ඒ රාෂ්ට්‍ර කපලයක් වගේ තැන නිසා හිත අවුල් වීමේ රෝගය දෙන්න පුළුවන්. සමාජයේ නඩුහබ විරෝධිකම්, උගතුන් උසස් අය සමග විරුද්ධකම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මාමලාට ළමයින්ට අපලයි ගෘහ ජීවිතය ගැන කලකිරෙන්න තියෙනවා. බුද්ධිය හීන වෙන්න පුළුවන්. හිත අවුල්ලේ ගෙඩි සෑදේ කියලා. එහෙම මේ රාහුගේ බුධ අතුරුදසාවේ දෙපැත්තක් තියෙනවා. හොඳට හිටියොත් හොඳ වර්ධනය කරගන්න පුළුවන් වගේම ඒ පැත්තෙන් නරක හිටියොත් නරක වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මගේ අපල කාලයක් යනකොට මේ වගේ නරක දෙයක් පැත්තට තමයි ගොඩක් ලාට නැඹුරුනේ ඉඩ කඩ තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි සාමාන්‍යයෙන් කේන්දර බැලුවම කියන්න තියෙන්නේ. අපි එන්දා මේ වෙන විශේෂ දෙයක් කියන්න තරම් විශේෂ දෙයක් නෑ තව. විශේෂයෙන්ම උප්පත්තියේදී සෙන්සුරු 7 ඉන්නවා. සෙන්සුරුගේ රාෂ්ට්‍ර කපලකුත් යනවා. සෙන්සුරු 4 ඉන්න නිසා සෙන්සුරු 7 ඉන්න එක විවාහ ජීවිතේට බොහොම දුක් කරදර විඳින්න සිද්ධ වෙන එකක්. උප්පත්ති කේන්දරේම විවාහ ජීවිතය නිසා බොහොම කනගාටු වෙන ජීවිත කාලෙම විවාහය නිසා දුක් විඳින්න සිද්ධ වෙන කලකිරීම ඇති වෙන විදිහක් තමයි මොන විවාහයක් වුණත් ඒක විවාහ වෙච්ච කෙනාගේ වරදක් නෙමෙයි. මොන විවාහයක් වුණත් විවාහයක එපා වීමක් වගේ දේවල් වෙන්න පුළුවන් උප්පත්තියම. කලකිරීම ප්‍රශ්න ගැටලු නමුත් අර සෙන්සුරු 7 නිසා මොනවා ප්‍රශ්න ආවත් කාගෙන ඉවසගෙන විවාහ ජීවිතේ කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් කරන තියෙනවා. කොහොමද ඉවසීමෙන් කටයුතු කරන්න විවාහ ජීවිතේ එපා වීම වගේ දේවල් නිසා. කේතුයි චන්ද්‍රයයි කේතු 8 චන්ද්‍රයා 6 පින් නිසා රෝග පීඩා ගැන පරිස්සම් වෙන්න ඕන. ලෙඩ රෝග හැදෙන ප්‍රවණතාවය වැඩි වගේ පෙන්වුම් කරනවා. ශරීර අභ්‍යන්තරයේ තියෙන ලෙඩ මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ අපල කාලයක සෑහෙන ප්‍රවේශම් වෙන්න ඕන. ඒ ටික තමයි අපිට සාමාන්‍යයෙන් කියන්න තියෙන අපි ඉතින් නවත්තනවා.